සුබ දවසක් ඔයාලා හැමෝටම මේ දිනවල වෛරස් රෝගී තත්ත්වයන් වැඩි වශයෙන් දැක ගන්න ලැබෙනවා සමාජයේ බහුල වශයෙන්. COVID-19 අනත් සුළු වශයෙන් මිනිස්සු අතර කතා බහට ලක් වෙනවා. ඒ වගේම චිකන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් ලංකාව ඇතුළත ව්‍යාප්තියක් අපිට දැක ගන්න ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සුළු වශයෙන් ඩෙන්ගු රෝගීනොත් වාර්තා වෙනවා දැක ගන්න ලැබෙනවා. ඊට අමතරව ඉන්ෆ්ලුවන්සා වැනි තත්ත්වත් මේ වෙනකොට ලංකාව ඇතුලේ රෝගීන් හමු වෙනවා අපිට දැක ගන්න ලැබෙනවා. මේ COVID-19 හෝ ඉන්ෆ්ලුවන්සා කියන රෝගී තත්ත්වයන් වලදී අපිට අපේ ශ්වසන පද්ධතිය තමයි ලෙඩ කරන්නේ. ඉතින් මේ ශ්වසන පද්ධතිය යලි යථා තත්ත්වයට පත් කරගන්න ඕනේ අපි සුව තත්ත්වයට පත් වෙන්න නම්. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? ඔබ පළමුවෙන්ම ඔබ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට අවශ්‍ය තරම් විවේකය ලබා දෙන්න. වැඩිපුර දියර පානය කරන්න. දුමල්ල ගන්න පුළුවන්, නිබියුලයිස් කරගන්න පුළුවන් රෝහලට ගිහිල්ලා කටුළු මල් බීමක බොන්න පුළුවන්. ඒ වගේම ඉන්පුරු සුදුලුණු කුරුඳු එකට කොටලා දෙහි සහ මී පැණි දාලා බොන්න පුළුවන්. කොත්තමල්ලි බොන්න පුළුවන්. ඒ වගේ විවිධ දේශීය දේවල් වෙනත් අපිට පුළුවන් අපේ මේ ශ්වසන පද්ධතියේ අපහසුතාවයන් ඉවත් කරගන්න. විශේෂයෙන්ම ඔබව දැනුවත් කළ යුතු කාරණාවක් තමයි ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් තදින්ම දැනෙනවා නම්, chest pain එකක් ඔබට දැනෙනවා නම් ඔබ වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න. ඔබේ ජීවිතයට අවදානමක් ඇති වෙන්න තියෙන අවස්ථාවක් මගහරවා ගන්න උදව්වක් වෙනවා. ඉතින් එහෙනම් අපි COVID-19 හැවත් ඉන්ෆ්ලුවන්සා ගැන යම් තාක් දුරකට කතා කරා. ඊළඟට මම ඔයාලව දැනුවත් කරන්න කැමති චිකන්ගුන්යා සහ ඩෙන්ගු කියන රෝගී තත්ත්වය ගැන. චිකන්ගුන්යා සහ ඩෙන්ගු කියන රෝගය අපිට බෝ වෙන්නේ මදුරුවෙක් හරහා තමයි බෝ වෙන්නේ. චිකන්ගුන්යා සහ ඩෙන්ගු කියන රෝග ලක්ෂණ වලදීත් ඔබ ඖෂධ ලබා ගන්න, එක්තරම් විවේකය ලබා දෙන්න, දියර ලබා දෙන්න අවශ්‍යයි ඔබේ ශරීරයට. ඒ මගින් ඔබට පුළුවන් මේ රෝගී තත්ත්වයෙන් ඉතා ඉක්මනින් සුව තත්ත්වයට පත් වෙන්න. මෙහිදී සැලකිලිමත් විය යුතු කාරණාව තමයි ඔබට වේදනානාශක විදියට පැරසිටමෝල් විතරයි භාවිතා කරන්න පුළුවන්. MSAID කාණ්ඩයේ කිසිම ඖෂධයක් ලබා ගැනීම සුදුසු වෙන්නේ නැහැ ඩෙන්ගු රෝගීන්ට. ඉතින් ඔබ මේ වෙනකොටත් නිරෝගීව ඉන්න කෙනෙක් නම් ඔබ මේ වෛරස් ආසාදන තත්ත්ව හෝ මේ තියෙන ලෙඩ ඔබට හැදෙයි කියලා ඔබ බය වෙලා ඉන්න කෙනෙක් නම් ඔබ මොනවද ඔබ නිරෝගීව ඉන්න කල යුත්තේ? පළවෙනි කාරණාව තමයි ඔබ ගැන විශ්වාස කරන්න. ඔබ මේ රෝග වලට තියෙන බය නැති කරගන්න. දෙවෙනි එක තමයි මේ රෝග තත්ත්ව ගැන දැනුවත් වෙන්න. තුන්වෙනි කාරණාව තමයි ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර පාන සහ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න. නිතරම දැල් පිරිසිදුවට තියාගන්න, සෙනඟ ගැවසෙන තැන්වල යනවා නම් ඔබ මාස්ක් එකක් පළඳින්න, ඔබේ ආරක්ෂාව තකා. චිකන්ගුන්යා ඩෙන්ගු වැනි රෝගී තත්ත්වයන් බෝ වෙන්නේ මදුරුවන් මගින් කියලා මම කලින් සඳහන් කරානේ. ඉතින් එහෙනම් ඔබේ නිවසේහි මදුරුවන් බෝ වෙන ස්ථාන විනාශ කරගන්න කැමිලි බෝම්බ, වැහිපීලි වල, එතකොට පැරසිටමෝල් කවර වගේ දේවල් වල වතුර එකතු වෙලා මදුරුව බිත්තර දාන්න පුළුවන්. ඉතින් ඒ දේවල් විනාශ කරලා දාන්න. ඊට අමතරව ඔයාගේ පිච් එකේ වතුර එකතු වෙන කොටසේ මේ මදුරුවන් බිත්තර දාන්න පුළුවන්. මට එක පාවිච්චි කරද්දී වතුර පිර වෙන දේශම තියෙනවා. ඒ දේශම ඇතුලේ සමහර වෙලාවට මේ මදුරු කීටයන් බිත්තර දාලා තියෙනවා. ඒ බිත්තර දාන්න තැන් විනාශ කරගන්න ඔයාගේ ගෙදර අපිට සිදුවට ඇඳුම් තැන් වල තියෙනවා නම්, අඳුරු තැන් වල තියෙනවා නම් ඔයාගේ ගෙදර පිරිසිදු කරගෙන ගන්න. එවිට මදුරුවන් රැඳෙන ස්ථාන වලට අඩු කරගන්න පුළුවන්. බොහෝ විට මදුරුවෝ ගහණය වැඩි රාත්‍රියට. ඉතින් ඒ වෙලාවට දිග ඇඳුම් අඳින්න පුරුදු වෙන්න, net එකක් භාවිතා කරන්න, මතුරු විකාශක භාවිතා කරන්න. ඒ විදිහට මදුරුවන් දෂ්ටනේ පුළුවන් තරම් බේරී ඉන්න උත්සාහයක් ගන්න. ඉතින් ඔබත් මේ වෛරස් ආසාදන තත්ත්වයන් වැළකී ඉන්න උත්සාහ ගන්න. මොකද මේ වෛරස් රෝගී තත්ත්වයන් වලට මුහුණ දුන්නාම යලි සුවතාවයට පත් කරගන්න පුළුවන්. හැබැයි අපිට ටිකක් වේදනාවක් තියෙනවා. වැඩි වශයෙන් වැඩි කාල සීමාවක් අපිට රෝගී වෙලා ඉන්න සිද්ධ වෙනවා. අපේ දෛනික ජීවිතයේ වැඩ අඩාල වෙනවා. ඒක නිසා පුළුවන් තරම් ලෙඩ නොවී ඉන්න උත්සාහ කරමු අපි හැමෝම. එහෙනම් ගිහින් එන්නම් පරිස්සමින් ඉන්න ආදරේ හැමදාමත්.